පින්වත් සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා තැන්පත් වෙන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පහළොවමත් ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී අති ගෞරවනීය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ විහාරවාසී ආර්ය මහා සංඝ රත්නයන් අවසරයි කාරුණික සද්ධා බුද්ධ සම්පන්න සීලවන්ත පින්වතුනි අද අපි මේ පුන් පොහොය දවසට පෙර දවසේ මේ පින්වතුන් සීල සමාදානයකටපත් වෙලා උදෑසන ඉඳලා ඒ ධර්ම දේශනාදිය ශ්‍රවණය කරලා මේ බලාපොරොත්තු වෙන්නේ තවත් ධර්ම දේශනාවකට එහෙම නැත්නම් අපේ පසුගිය පුන් පොහොය දවසේ ඒ ආරම්භ කළා වූ ධර්ම දේශනාවේ තවත් කොටසක් ශ්‍රවණය කරන්නටයි. දැන් අපි මේ පින්වතුන් පසුගිය පොය දවසේ ධර්ම ශ්‍රවණය කිරීම කරපු ධර්ම ශ්‍රවණය මගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වතුන් ඉන්නවද මෙතන? අත උස්සන්න බලන්න. බොහොම හොඳයි. එහෙම නැති පින්වතුන් ඉන්නවද මේ ගිය පොයට ධර්මයේ ශ්‍රවණය කරපු නැති පින්වතුන්? ඉන්න. හොඳයි. ඉතින් මෙහෙමයි පින්වතුනි අපි ධර්ම දේශනා මාලාවක් තමයි පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ හැම පොය දවසෙම. මේ පැය දෙකක් විතර වාගේ දැනුත් අද පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඒක මගේ ප්‍රමාදයක් නෙවෙයි. මම බලාගෙන හිටිය ධර්මයේ වඩම්මන්න එනකම් මට ළඟපාතක තිබුණා නම් මට පයින් වඩින්න තිබුණා. නමුත් ඒ ආරාධනාවේ හැටියට අපි බලාගෙන හිටියා මොනවා හරි අඩුපාඩුවකින් ඒක ප්‍රමාදයක් සිද්ධ වෙන්නට ඇති. කොහොම නමුත් විනාඩි 20ක් විතර වගේ ප්‍රමාද වුණා. මේ එහෙම කරන්නට එපා. මොකද මේ කාලය කියන එක හරි වටිනවා. මට නෙවෙයි ඔබට. මේ ඔබට වෙන අඩුපාඩුවක් සම්බන්ධවයි මම මේ කියන්නේ. ඒ නිසා
ඊට පස්සේ ධර්ම දේශනාවල් කරනකොට ඒ කරන පින්වතුන් සංවිධානය කරන පින්වතුන් බාර ගන්න පින්වතුන් හරියට ඒක කරොත් බොහොම හොඳයි. යම් කිසි අතපසු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒවා අපි කමා කර ගන්නවා. නමුත් එහෙම නොවෙන්න වග බලා ගන්නවා නම් වඩා හොඳයි. අපි පසුගිය දවසේ පොයේ දවසේ සාකච්ඡා කළා ඇයි මේ අපි සිල් ගන්නෙ නේද? මේ පින්වතුන්ට මම පැහැදිලි කරා ඇයි අපි සිල් ගන්නෙ, මොකටද සිල් ගන්නෙ, මෙච්චර කල් සිල් ගත්තු එකෙන් වැඩක් වුණාද, ඒක උනේ එහෙම උනේ නැත්තම් වැඩක් උනේ නැත්තම් ඇයි එහෙම වැඩක් උනේ නැත්තේ, කාගේද වරද කියන එක අපි මද වශයෙන් කොහොම හරි ඒක තේරුම් ගත්තා. දැන් අද අපි බලමු ඒකේ ඉතුරු කොටස තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවේ පොඩි කාල වේලාවකින්. මේ පින්වතුන්ට ප්‍රශ්න අහන්නත් කාලයක් ලබා දෙනවා. පින්වතුනි අපි කිව්වා අපි යම් දේවල් එකතු කරගන්නවා කියලා. අපි ඒකට කිව්වා මේ නිවන් අවබෝධ කරගන්න නම් ඉස්සෙල්ලාම කරන්නට ඕනේ මොකද්ද? සංදිට්ඨික වෙන්නට ඕනේ කියලා. මතක ඇති. මොකද්ද සං කියලා කිව්වේ? දැන් දිට්ඨික කියලා කියන්නේ දකින්නට ඕනේ. මොකද්ද අපි සං කියලා කිව්වේ? අන්න හරි. එකතු කිරීම. මොනවයින්ද අපි මේ එකතු කරන්නේ? මොනවද අපි එකතු කරන්නේ? මොනවද එකතු කරන්නේ? රාග, ද්වේෂ, මෝහ. කෙලස්. ඒවට අපි තනි වචනයක් කිව්වා. කෙලස් එකතු කරගන්නේ. කෙලස් එකතු කරගත්තාම අපි මේ සංසාරේ බැඳි යනවා. පින්වතුනි මම ඒ ගිය පොයේ දවසේ ධර්ම දේශනාවේදී යමක් පැහැදිලි කරා. ඔබට ඒක මතකද කියලා බලමු. මේ සංසාර ගමනේදී ඔබ කියනවා යම් අවස්ථාවකදී මැරෙනවා කියලා. මැරෙනවද? මැරෙනවා. ඇත්තටම මැරෙනවද? ඇත්තටම මැරෙනවද? දැන් මැරෙනවා. හරි. මැරෙනවා කියලා කියනවා අපි දැකලා තියෙනවා මරණ කියන්නේ මරණ සිදු වුණාම නේද? ඒ මැරිච්ච කෙනා මැරිච්ච තැනත්තා ගෙනල්ලා පෙට්ටියක දාලා තියාගෙන තියාගෙන මේ එම්බාම් කරලා මල් ගහලා හොඳට සරසලා දවස් දෙක තුනක් තියාගෙන ඉඳලා ගිහිල්ලා කුච්චල දානවා නැත්නම් වල දානවා මොකක් හරි එක අවසන් කටයුත්තක් කරනවා දැකලා තියෙනවා. ඒකට අපි කිව්වා මරණය කියලා. ඔබ උප්පත්තිය දැකලා තියෙනවද? ඉපදෙනවා. ඔබගේ උපදීම නෙමෙයි. තව කෙනෙක්ගේ ඉපදීම දැකලා තියෙනවා. උපදිනවා. මව් කුසේ පිළිසිඳගෙන අන්න වේල අපි ඒකට කියනවා ඉපදෙනවා කියලා. මැරෙනවා ඉපදෙනවා කියලා. අපි කියනවා මේ අවස්ථා දෙකක් පමණයි. පින්වතුනි ඇත්ත කතාව බැලුවොත් අපි මැරෙන්නෙත් නැහැ, උපදින්නෙත් නැහැ. මේ සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මේ අපි ඉපදුණු කෙනා මොකද වෙන්නේ? වයසට යනවා. වයසට යන කෙනා මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ලෙඩ වෙන කෙනා මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. මේ මොනවද මේ සිදුහත් බෝසතාණන් වහන්සේ දැක්ක සතර පෙර නිමිති නේද? ඊළඟට පැවිද්දෙක් දැක්කා නේද? ඒ සතර පෙර නිමිති මේ පෙර නිමිත්තක් මේ දැක්කේ. මේ අවස්ථා හතරක්
තමයි මේ දැක්කේ. අපේ ජීවිතේ අපේ සංසාරේ සිද්ධ වෙන අවස්ථා හතරක්. දැන් ওই අවස්ථා හතරෙන් වෙනවා. හතරෙන් ප්‍රසිද්ධ වශයෙන් තුනක් වෙනවද ඔබට? තුනක් වෙනවද ඔබට? වෙනවා. මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. හැබැයි ඒ අතරතුර කාලයේදී අර පැවිද්දෙක් වගේ තමයි මේ දැන් සිල් ගන්නව නේද? පැවිද්දෙක් නේද එතකොට? මේ සිල් ගන්නවා, මේක මේ දුක නැති කරන්න හොයනවා. අන පැවිදි ස්වභාවය. යම්කිසි සීල වෘතයක්. පැවිද්ද කියලා කියන්නේ ඒක එතන බුදු පියාණන් වහන්සේ. මෙන්න සතර පෙර නිමිත්තක අපි ක්‍රියා කරනවා. පින්වතුනි අපි දැන් මේ එකතු කරන දැන් අපි ඇත්තටම අපි මැරෙන්නේ නැහැ. අපේ එක් අවස්ථාවක් මේ ශරීර කූඩුව අත්හැරලා වෙනත් කූඩුවක් අල්ල ගන්නවා. දැන් මෙන්න මේ වයසට යන ලෙඩ වෙන කූඩුව මේ කූඩුව වයසට ගිහිල්ලා ලෙඩ වෙලා බැරි වුණාම දැන් ඉතුරු වැඩ ටික කරගන්න බැරි වුණාම මේ කූඩුව ඔබෙන් ගිලිහි යනවා අත්හරිනවා. කවුද මේක අත්හරින්නේ? කවුද අත්හරින්නේ? මනස. තමන්ගේ මනස. දැන් මේ සංසිද්ධිය කිව්වේ මොකද්ද? එකතු කිරීමේ සිද්ධිය. මේ එකතු කිරීමේ සිද්ධිය මම ඔබට පැහැදිලි කරන්නම්. පුංචි දැන් මව් කුසක ස්ත්‍රී ගර්භාෂයක ඒ ස්ත්‍රියක් තමයි ඒකට කේන්ද්‍ර වෙන්නේ නැත්නම් ශේස්ත්‍රය වෙන්නේ. ස්ත්‍රියගේ කුසක මව් ගර්භාෂය තුල ඇති වෙනවා ස්ත්‍රී ඩිම්බයක් සහ පුරුෂ ඩිම්බයක් සෛල දෙකක් එකතු වෙනවා. මේ සෛල දෙකක් එකතු වෙලා සෛලයක් හැදෙනවා පින්වතුනි. ඒ හැදෙන්නේ ජීවියෙක්. ඒ හැදෙන්නේ ජීවියෙක් නම් ඒ හැදිච්ච සෛලය එහෙම නැත්නම් ඒකට කියනවා භ්‍රූණයා කියලා. ඒ හැදිච්ච සත්වයා පිටස්තර කෙනෙක් අල්ලා ගන්නවා. මනස පිටතින් ඉඳගෙන අර මව් කුසේ තියෙන ගර්භාෂය අල්ලා ගන්නවා. ඒ අල්ලා ගන්නට ඒ මනසට සුසුසුකම් තියෙන්නට ඕනේ. දැන් අපි ඉපදිච්ච හැටි අපි මම මේ කියන්නේ. මගේ අම්මගේ කුසේ මම උප්පත්තිය ලබන්නට සුදුසුකම් ලැබුවේ මගේ මනස සුදුසුකම් ලැබලා තිබුණා. ඒකට කොහොමද? කර්ම ශක්තිය, පෙර කරපු කර්ම විපාක ශක්තිය. මම ඒ අම්මගේ කුසේ උපදින්න තරම් සුදුසු කර්ම විපාක ශක්තියක් තිබුණා. අන්න ඒ කර්ම විපාක ශක්තියට කියනවා අපි ණය කියලා. ණයකාරය. දැන් මේ ණයකාරය කිව්ව ගමන් මොකද්ද ඔබට සිහිපත් වෙන්නේ? මොකද්ද ණයකාරය කියපුවා සිහිපත් වෙන්නේ? ණයක් කරන් තියනවා. එහෙමද? නෑ. ණය කියලා කිව්වේ ණය කියලා සිංහල භාෂාවේ තියෙන වචන දෙකක්. එකක් තමයි මූර්ධජ ණයන්ෙන් පටන් ගන්න ණය. ඒවා බැංකු ණය. මතක තියාගන්න බැංකු ණය කාගෙන් හරි සල්ලි ඉල්ලා ගන්න తాවකාලිකව ඒ ණය. තවත් ණය කියලා වචනයක් තියෙනවා. ඔය මූර්ධජ ණයන්ෙන් පටන් ගන්න ඔය සිංහල භාෂාව ඉගෙන ගත්ත උදවිය දන්නවා. මූර්ධජ ණයන්ෙන් පටන් ගන්න වචන තියෙන එකයි. ඔය ණය විතරයි. ඔය ණය විතරයි. ඔය අනුන්ගෙන් වෙන ණය. තව ණයක් තියෙනවා දන්තජ ණයන්ෙන් පටන් ගන්න ණය. ඒ ණයට කියන්නේ මොකද්ද? හේතුව.
දැන් අපි භාෂාවේ කියනවා එනයින් මෙසේ විය කියලා. ඒ කියන්නේ ඒ හේතුවෙන් මෙහෙම වුණා කියන එක. හේතුව. එහෙනම් මෙතනදී මේ හටගත්තේ කවුද? අර සුදුසුකම් ලැබපු ඒ සුදුසුකම් වලට අපි ණය කියලා කිව්වේ හේතු. හේතුකාරයෙක් වුණා. මොකක්ද දන්නේ හේතුව? හේතුව තව ඉස්සරහට තමයි තියෙන්නේ. අපිට කියන්න පුළුවන් දැනට හේතුකාරයෙක් වුණා. මව කුස තුල පිළිසිඳගත්ත අර භ්‍රූණයාට ඓතිහාසිකම් කියන්න අන්න පිටතින් හිටපු මනසක් හේතුකාරකෙක් වුණා. අල්ලාගත්තා. මොකටද මේ අල්ලාගත්තේ? ඒ භ්‍රූණයා මව කුස ඇතුලේ ඉන්න අල්ලාගත්තේ වැඩ ගන්න. සංසාර ගමන යන්න බෑ තනියම. බාහනක් බැඳ ගන්නට ඕනේ. මොකද්ද බාහන? අපි ඔක නිකන් කියනවා සිත කය කියලා. මනසකට මේ ගමන යන්න ශරීර කූඩුවක් ඕනේ, කයක් ඕනේ, ශරීරයක් ඕනේ, වැඩ කරන්න පුළුවන් ශරීරයක් ඕනේ. ඒ නිසා අර කර්මජ බීජ ශක්තිය අනුව මේ මනස අන්නර මව කුසේ තිබිච්ච අර භ්‍රූණයාගෙන් වැඩ ගන්න බෑ. හැබැයි මේ මනස දන්නවා මෙයා තව ටික කාලෙකින් අතපය ඇතුව හොඳට ලොකුවට එනවා. දැන් මේ ඉන්නේ නේද? ඔය අර මව කුසේ තිබු භ්‍රූණයාද ඔය ඉන්නේ? වෙන කෙනෙක්ද? නෑ, යාම තමයි මේ අතපය දික් වෙලා හැදිලා කණ්ණාඩි දාගෙන කෙස් සුදු වෙලා නේද? ඔය සාරි ගවුම් ඇඳගෙන ඔය ඉන්නේ. එහෙම හිටියේ නෑ අර මව කුස ඇතුලේ ඉන්නකොට. චූටියට සෛල දෙකක් විතරයි. පොඩි අර ඉස් ගෙඩියෙක් වගේ. ඉඳලා ටික අන්න සති 11ක් යනකොට සතිය කිව්වේ දවස් 7ක සති 11ක් යනකොට මේ අර භ්‍රූණයාගේ අතපය ඇස්කන් ඒවා මතුවෙන්න ගන්නවා. මාස 3ක් විතර ගියාම මේ මව කුසට අන්න හැදෙන්න ගත්තාම ඒව හැදෙන්නේ කොහොමද? දැන් මේ අම්මා කියනවද මේ අතපය මෙහෙම හැදෙන්න ඕනේ, මේ ඇස් දෙක මෙහෙම හැදෙන්න ඕනේ නේද? මම අර කිව්වනේ මගේ දරුවෝ පස් දෙනා ගැන නේද ගිය සැරේ. අන්න දරුවෝ පස් දෙනා හැදෙන්නේ කොහොමද? මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ මන නෙමෙයි මේ ඇස කන නාසය දිව ශරීරය හැදෙන්නේ තමන්ගේ කර්ම ශක්තිය අනුව. තමන්ගේ කර්ම ශක්තිය අනුව මෙන්න මේ මව කුස තුල තියෙන මේ භ්‍රූණයා මේ සත්වයා හැඩ ගැහිලා ටික ලොක් විපරිණාම ධර්මයටපත් වෙනවා. අර මේ තිබිච්ච විදියට තියෙන්නේ නැහැ. එහෙනම් මේ සත්වයා ටික ලොකු වෙනවා. අන්න අර මේ ශරීරය අල්ලගත්තු මනසේ තියෙන කර්ම බීජ ශක්තිය අනුව, කර්ම විපාක ශක්තිය අනුව එක හැක් වපර වෙන්න නම් කර්ම ශක්තිය තිබුණේ ඒක එහෙම වෙනවා. ඒක ආයෙ වෙනස් කරන්න බෑ. ඒක අම්මවත් දොස්තර කෙනෙක්වත් කවුරුවත් මේ ඇතුළට අත දාලා හැදුවේ නෑ නේද? ඒක ඉබේම මේ විදිහට හැදුණා. කකුලක් කොර වෙන්න තිබුණා නම් ඒ විදිහට තමයි එන්නේ එළියට. ඔන්න මාස 9 කෙටියෙන් කියන්නේ කාල වේලාව මදි නිසා මාස 9යි සතියක් දෙකක් යන කාලයේදී මේ මව් කුස ඇතුලේ මේක තියාගන්න බැරුව දරා ගන්න බැරුව එළියට දානවා. එළියට විසි කරනවා. නේද? ඊට පස්සේ ඒ කරන වෛද්‍ය විද්‍යාව අනුව කරන ඒ වෙන්නම මාතාව කරන කටයුතු කරලා මේ දරුවා මවගෙන් වෙන් කරනවා. ඔන්න දැන් ඔබ ඔන්න එළියට ආවේ හැටි. ඔන්න ඕකට අපි කිව්වා උප්පත්තිය කියලා. දැන් ඔතන උනේ ඇත්තටම උප්පත්තියක්ද නැත්නම් වෙනත්
ක්‍රියාවක්ද? මෙන්න මේ විදිහට අපි උප්පත්තිය ලැබුවා. දැන් අපි උප්පත්තිය ලබලා ඊට පස්සේ බඩගිනි වුණා. දැන් හරි මේසයි බඩගිනි වෙනද වාගේ අම්මා ඇතුලේ ඒ අම්මගේ කුසෙන් බඩවැලෙන් පෙගණියෙන් දෙන්නේ නැහැ ආහාර. ඒක කපලා අයින් කරා වෙන් කරා. දැන් බඩගිනි වුණා. දැන් කියන්නේ මොකද්ද? දැන් මොකද්ද කරන්නේ? අම්මේ මට බඩගිනි කියනවද? කිව්වද? නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? තට්ටුවක් දාලා කියනවා. දුන්නද? එහෙම කරාද? ඇයි ඒ නැත්තේ? දන්නේ නෑ. භාෂාවක් දන්නේ නෑ. සංඥාවක් දෙන්න දන්නේ නෑ. අම්මා කතා කරන්නේ මොන භාෂාවද කියලා දන්නේ නෑ. ඒ නිසා මොකද්ද කරේ? ඇයි ඇඬුවේ? බඩගිනි හින්දා තමයි. දැන් බඩගින්නට ඇඬුවට බඩමලවත් හම් වෙනවද නේ? ඇයි ඇඬුවේ? ඒ ඇඬීමෙන් පිට කරේ මොකද්ද තමන්ගේ? කවුද කිව්වේ අඬන්න කියලා? කවුද කිව්වේ අඬන්න කියලා? මනස තමන්ගේ හිත අන්න හිත කිව්වා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹට ඔහොම හිටියට ඕක හම්බෙන්නේ නැහැ මොනවත්. අඬපන්. කිව්වහම අන්න ඇඬුවා. ඇඬුවහම අම්මා කරේ මොකද්ද විගහයි මේ පියයුරට අර කටලං කරගත්ත පුංචි දරුවගේ. ඊට පස්සේ මොකද උනේ? ඇඬිල්ල නතර වුණා. දැන් අඬන්නේ. දැන් කිව්වා දැන් ඔබ බීපන් උරපන් ඔතනින්. ඔය තනපොඩුව ඉරුවහම ඔබට එනවා ආහාර. අර කවුද කියන්නේ? මනස. දැන් මනස කියන විදිහට තමයි ඔක්කොම කරන්නේ. දැන් මේක මේ විදිහට මෙහෙම කරගෙන යනකොට මම මේ ඉක්මනින් කියනවා කොටස කිව්වොත් හරි ආසයි යහන් ඉන්න පුළුවන් රෑ 10 වෙනකන් හරි. දැන් මේ ඔන්න දැන් කොහොම ගිහිල්ලා යම් කිසි කාලයක් යනකොට මනස කියන ඔහොම හරියන්නේ නැහැ. ඔහොම බෑ. ඉගෙන ගනි. මේ ඉන්නේ උඹේ අම්මා. අන්නසි පොඩ මේ මතක් වෙලා අම්මා කියලා කියන උම්මෑ කියලා අම්මා කියන ඔහොම ටික කට හදා මේ වචන පුරුදු වෙනවා. අම්මා අඳුර ගන්නවා, තාත්තා අඳුර ගන්නවා, සහෝදරයෝ අඳුර ගන්නවා. ඊට පස්සේ ටික ලොකු වෙනවා, යාළුවෝ අඳුර ගන්නවා, කෑම බීම අඳුර ගන්නවා, වස්ත්‍ර අඳුර ගන්නවා, මේ ලෝකේ රූප අඳුර ගන්නවා. හැමදේම අඳුරගෙන මේ ලෝකෙන් ගන්න තියෙන දේවල් ගොඩාක් දේවල් ගන්නවා. කොහෙද මේ ගන්නෙ? මනසට. මොකද්ද මේ කරන්නේ? උරා බොනවා. මේ ලෝකය උරා බොනවා. ලෝ අබ්බ වෙනවා. අබ්බ කියලා කියන්නේ උරා බොනවට. ලෝකය උරා බොනකොට කියනවා ලෝ අබ්බ කියලා. ලෝ අබ්බ කියලා මොකද්ද ඔබගේ තියෙන්නේ? ඔබගේ මනසේ තියෙන්නේ මොකද්ද? ලෝ අබ්බ. ලෝභ. ඔය ලෝභ කියලා කිව්වේ ලෝ අබ්බ. ලෝභය කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ උරා බොන එක. කොහොමද උරා බොන්නේ? ලස්සන දෙයක් දැක්කහම ඇහෙන් උරා බොනවා. ලස්සන දෙයක් දැක්කහම රූපයක් හැටියට ඇහෙන් උරා බොනවා. ශබ්දයක් ඇහුනහම ලස්සන සද්දයක් ඇහුනාම කනෙන් උරා බොනවා. ලස්සන නැත්තම් හොඳ ප්‍රියමනාප සුවඳක් දැනුනහම නාසයෙන් උරා බොනවා. හොඳ රසයක් දැනුනහම දිවෙන් උරා බොනවා. හොඳ පහසක් දැනුනහම මේ කයෙන් ශරීරයෙන් ඒක උරා බොනවා. හොඳ අරමුණක් ආවම දැන් පුරුදු වෙලා දැන් ලොකු මහත් වෙලා හොඳ අරමුණක් ආවම ඒක මනසින් උරා බොනවා. මෙන්න මේකට කියනවා පින්වතුනි ලෝභ එහෙම නැත්නම් ලෝ අබ්බ කියලා. දැන් රාගය කියන්නේ ඕක නෙවෙයි. දැන් කෙලෙස් වලට අපි කියනවා රාග දේශ මොහ කියලා නේද?
කෙලෙස් වලට අපි කියනවා රාග දේශ කියලා. තවත් විදිහකින් කියනවා මොකද්ද? ලෝභ දේශ මොහ කියලා නේද? නේද? ලෝභ දේශ මොහ. හැබැයි ලෝභයයි රාගයයි කියන්නේ දෙකක්. රාග කියලා කියන්නේ තණ්හාවේ එක කොටසක්. රාග කියලා කියන්නේ රාගතිය, මත් වෙන ගතිය. රාවලට මත් වෙනවනේ, රා පැහැෙනවා. අනේ රාග ගතිය තමයි රාග කියලා කිව්වේ. තණ්හාවේ එක කොටසක්. තණ්හාවේ අනිත් කොටස තමයි නන්දි. නැත්තම් ඡන්ද. ඡන්ද රාග කියන්නේ තණ්හා. ඡන්ද රාග දෙක එකතු වෙච්ච ගමන් එකට වැඩ කරපු ගමන් අන්න මිශ්‍ර වෙච්ච ගමන් තණ්හාව. නැත්තම් නන්දි රාග. නන්දි වෙන්න පුළුවන්, ඡන්ද වෙන්න පුළුවන්. හැබැයි රාග වුණොත් ඒක තණ්හාවට යනවා, නවත්තන්න බෑ. මතක තියාගන්න. ඔන්න දෙකේ වෙනසක් තියෙනවා. දැන් මේ පින්වතුන් දන්නවා අපි මේ ඔය විදිහට උප්පත්තිය ලැබලා ඔය විදිහට ගත කරනවා. ඊට පස්සේ පින්වතුනි මේ සත්වයා දැන් ඔන්න හිටියා ටික ටික තරුණ වියට ආවා, කසාදයක් බැන්දා, දරුවොත් හම්බුණා, පවුලක් වුණා, රැකියාවක් කරා, ව්‍යාපාරයක් හරි මොනවා හරි කරා, හම්බ කරනවා, ඒ කටයුතු කරනවා, ගෙවල් දොරවල් හදනවා, යාන වාහන හදා ගන්නවා. ඊට පස්සේ මේ ජීවිතයේ ආස්වාදය ලැබමින් ටික ටික ඔහොමම ඉන්නවද? දැන් තරුණ වියටපත් වුණා. ඔහොමම ඉන්නවද? ඔබ ඔහොමම ඉන්න පුළුවන්ද? ඒ විදිහට විදිහද දැම්මේ? නෑ, මේ හොඳට යසට හිටපු හොඳට පරණ තිබිච්ච අර තරුණ කෙල්ලෝ වගේ හිටපු මේ අම්මලා ඒ කාලේ හිතුවද ඔහොම වෙයි කියලා? ওই தත්ත්වයට එයි කියලා නෑ. මෙන්න මේ දැන් අවුරුදු ගානකින් වයසටපත් වුණා. දැන් ඉතින් ඔහොමත් ඉන්නේ ටික කාලයයි. තව ටිකක් එහාට යනකොට තව අවුරුදු ගානක් යනකොට ඔහොමවත් ඇවිද ගන්න යන්න එන්න බැරි වෙනවා. හැරමිටියක ගහ යන්න එන්න පුළුවන්. නමුත් තවත් ටිකක් කල් යනකොට ඒ හැරමිටියනොත් බැරි වෙනවා. ඇඳෙන් නැගිට ගන්න බැරි තත්ත්වයට පරණලක් වාගේ ඇදේ වැටෙනවා. එතකොට කවුරු හරි ඕන වෙනවා සලකන්න උදව් කරන්න. එතකොට සිහිපත් වෙනවා මං අම්මගෙන් ඉපදුනේ මෙහෙම නේද? දැන් අර මං කියනකොට මතක් වුණා වාගේ. දැන් ටික ටික වයසට ගියා. ඒ කාලේ කොණ්ඩේ බොහොම හොඳට තිබුණා දිගට දනිස්ස ගාවට. දැන් මෙන්න මේ කුරුට්ට වාගේ මේ යන්තම් මේ වෙලා හොඳට කළුවට නිල් පාටට තිබිච්ච කොණ්ඩේ දැන් සුදු වෙලා ඈ මොකද්ද මේ වුනේ? මේ ගැන හැරිලා බලමු. මේක එකපාරට සිද්ධ වුණේ නෑ පින්වතුනි. ටිකෙන් ටික අපි දන්නේත් නැතුව තමයි මේ දේ සිද්ධ වුනේ. මොනවා කරත් මොන රූපලාවන්‍ය කරත් කිසි කෙනෙකුටවත් මේක නතර කර ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඇත්තෙත් නෑ. දැන් මේක වයසට ගිහිල්ලා දැන් බැරි වෙනකොට දරුවෝ නැත්තම් ළඟ ඉන්න ඥාතීන් උස්සගෙන අරන් ගිහිල්ලා වාහනයක දාගෙන හරි ඉස්පිරිතාලයකට ගිහිල්ලා වෛද්‍යවරයෙකුට දොස්තර කෙනෙකුට පෙන්නලා බේත් ටිකක් අරගෙන ගෙනල්ලා දෙනවා. දැන් ඉතින් තියනවා ඉන්නවා ඇඳේ වැටිලා. දැන් බෑයි කියලා පුළුවන්ද? අර මනස කියනවා ඔබ බෑයි කියලා බෑ. දැන් උඹ මං ඔය ඒ කාලේ දැන් අවුරුදු 60කට 70 අවුරුදුදී අල්ලගත්තේ නිකන් නෙවෙයි තව මට වැඩ කරපන්. මේ සංසාරේ ගමන යන්න ඕනේ. උඹෙන් තමයි මම මේ සංසාරේ ගමනට වැඩ හදාගත්තේ. දේවල් හම්බ කරගත්තේ. තව කරපන්. කොහොම ඉඳලා හරියන්නේ නැහැ. දැන් ওই බෙහෙත් ටික බීපන් බීලා ශක්තිය ගනින් ඇඟට. ඉතින් අන්න බෙහෙත් පෙත්ති දෙකක් කටේ දාගෙන වතුර ටිකක් බොනවා. දැන් ඉතින් බලනවා මේ අපිට දැන් ඔන්න තව ටිකක් මේ ගමන යන්න. අඩියක් දෙකක්. බෙහෙත් ටික දාගෙන බලනවා. දැන් ඒත් බෑ. තව ටික කාලයක් යනකොට බෙහෙත් වලිනුත් බෑ. දැන් ඉතින් කටින් නිකන් උස්ම පිට කරනවා විතරයි වාතය පිට කරනවා විතරයි. වචනයක්වත් එළියට යන්නේත් නැහැ. දරුවෝ බලන් ඉන්නවා මැරෙනකම්. දැන් ඔබ අන්න මනස කියනවා නැගිටපන්, කාපන්,
නෑ බැරි වෙනකොට මනස කියනවා මට උඹෙන් දැන් ඉතින් වැඩක් නෑ. දැන් ඉතින් උඹෙන් මට වැඩක් නෑ. මම දැන් වෙන තැනක් හොයාගෙන යනවා. දැන් ඉතින් උඹ තනි වෙයන් කියලා අන්න දැන් අපි අර බාණක් ගැට ගහගත්තා. මනසයි ශරීරයයි බාණක් ගැට ගහගෙන තමයි මේ බාණ තමයි ආවේ මේ සංසාරේ ඒ ගමන. ඇවිල්ලා දැන් බාණ ලිහුවාන්න දැන් අරය අතෑරිය. හැබැයි අරයට තනියම ජීවත් වෙන්න බෑ. මනසට තනියම ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒ මනස තමන් රැස් කරගත්තු කර්ම ශක්තිය අනුව ඊළඟ බ්‍රහුණයා හොයනවම උපසක් තුන. ඒ හොයනකොට අන්න දැක්ක තියෙනවා ඇතෑරිය මේ සතා උඹ හිටපන් මං යනවා අතට කියලා අන්න ගිහලා අලුත් සත්වෙක් අල්ලා ගත්තා. අන්න මෙයා මැරුණා ආපහු අතන ඉපදුනා. ඔන්න සංසාර භව ගමන. ඒ යන්නේ පින්වතුනි අර මනස අරයත් එක්ක ඉඳගෙන හරි හම්බ කරගත් එකතු කරගත් අර එකතු කරගත්තු සංඛාර සංසාර කරගෙන ගමනේ අන්න යනවා මේ එකතු කරගත්තු දේවල් වල සාරය දකින්න තවත් ජීවියෙක් සත්වයෙක් අල්ලා ගන්නවා. ඔන්න ඕකට කිව්වා පින්වතුනි අපි මරණය කියලා. මැරුණා කියලා. මොකද්ද කරේ? මැරුණා. දැන් මැරුණාන් පස්සේ මොකද කරන්නේ? දැන් මේ මෙතන සත්වයෙක් ඉන්නවද? නෑ. පණ නෑ දැන්. දැන් හුස්ම ගන්නෙ නෑනේ. දැන් මැරිච්ච මලකඳ විතරයි. හැබැයි මේ මලකඳේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. මලකඳේ ක්‍රියාවක් සිද්ධ. මොකද්ද ක්‍රියාව? මට කියන්න හයියේ.